හලෝ යාළුවනේ. හලෝ. ඔයාලා මේකතු වෙන්නේ අපේ අලුත්ම අලුත් වීඩියෝ එකත් එක්ක. අපි අද ආවේ කෙරළවලාගේ කටකෙප්ප ගැස්සට. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ බීච් රෝඩ් එකේ. මාතර බීච් රෝඩ් එකේ. මේ රෙස්ටුරන්ට් එක කොටස් දෙකකට තියෙන්නේ. පල්ලෙහාක කොටසක් තියෙනවා. අනිත් කොටස තියෙන්නේ උඩ. ඇත්තටම මේක try කරලා බලන්න ගොඩාක් ಜಾති තියෙනවා. ස්පෙෂල් චීස් පොත්තු ඒ වගේමයි විවිධ જાතියේ රයිස් වර්ග පොත්තු වර්ග ගොඩාක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඇවිල්ලා වෙන වෙනම item try කරලා බලන්න. අද අපි order කරේ බූවලු පොත්තු නැත්නම් ඔක්ටපස් පොත්තුක්. අපි මේ order එක නිකන් ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. order එකක් දාලා විනාඩි 30ක් විතර අපිට බලන් ඉන්න වෙනවා order එක හම්බෙන්නකම්. ඒක නිසා ඔයගොල්ලෝ තියනවා නම් කලින් order එකක් දාලාම ආව නම් තමයි හොඳ මේක. අපේ order එක ආව යාළුවනේ. හෙලෝ. ඉන්න කපලාලේ මොකක් කනවද? සැර? කාලකනේ සැර. Wow. කැමරා සයිද? රසයි හැබැයි සැරයි. මොකද තාත්තේ? පොඩක් හොඳයි. සැර නෑ පොඩ්ඩක් වත්. කනවතෝ තෝ කනම් ඔය ඇඩෙන්න වගේ වෙලා තියෙන එතකොට සරට. යාර ඇඬුනේ අම්මා මතක් වෙලාද? පවුනේ. නෝඩ කමනරි මිනිස්සු. ඇත්තටම හැබැයි කැමරේ රසයි. අවසාන ප්‍රතිඵලය. ඉතුරුත් තුනා. අපි හතර දෙනෙක් පෝෂන් එකක් කිව්වට. අපි හතර දෙනෙක් කාලත් අපිට කන්න පුළුවන් නේ. ෆ්‍රී පෝෂන් එක 5 දෙනෙකුට කන්න පුළුවන්. ඇත්තටම හොඳයි. රසයි. දැන් මොන පුළුවන්? 5 minutes later මේ අපිට පේන තියෙන්නේ මාතර පරිවිතුඹ පන්සල. මේ දවස්වල වැස්ස නිසා වතුර මඩ පාටයි. වෙනද නම් ලස්සනට නිල් පාටට තියෙනවා. පදික පාලමකින් මේ විහාරස්ථානය මාතර නගරයට සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඉන්නේ පළවිදුපතේ එන්ට්‍රන්ස් එක. ගොඩක් අය නම් පළවිදුපතට ඇවිල්ලා තියෙනවනේ. අපි පන්සල ඇතුළට යනවා. මට මෙතනට මනෝපාරක් ගහන්න දෙනවා. ගයිස් මාතරත් කොටුවක් තියෙනවා. ගාල්ලේ විතරක් නෙවෙයි මාතරත් කොටු තියෙනවා. කට්ටිය කොට පයින්නත් මේඩෙනවා. ඒව තියෙන හරි. මේ පරවිදූපත වටේට ලස්සන පරිසරයක් ඉහිලා තියෙන්නේ. කාර්ය බහුල මාතර නගරයේ සංසුන් ස්ථානවල එකක් තමයි පන්සල. නිල්තන කොළ පුදින්ටයි ඉතුණු තැනක ළඟින්ටයි එලේ වැටි නාටකයි සරුගලේ අර තියෙන පේන. ෂා. ඈ? දුන්නද? සරුගලයක් හදන්න. මේක බලන්න බෑ. කීයට සරුගලේ ඇරියේ? කීයට සරුගලේ ඇරියේ? දැන් සරුගලේ ඇව්වේ? සරුගල ගන්න බැරි නේ උදේට එකක් හදනවා. තායක් හදනවද? ඔව් එකක් හදනවා. දැන් ගවන්න බෑනේ. ආ. මේ පන්සලේ හාමුදුරු කී දෙනෙක් ඉන්නවද? ඒක හැරෙයි. 10ක් වගේ ඉන්නවනේ.
අපි යන්න හමුදුරනේ. සරණයි. මේ තිබ්බේ කලින් තියෙන එල්ලෙන පාලම. ඒක නම් දැන් කැඩිලා තියෙන්නේ. දැන් අපි පරිවර්තනයෙන් යන්න හදන්නේ. හොඳටම හුලා මේ දවස්වල. මේ තියෙන්නේ මාතර හයිවේ බස් ස්ටෑන්ඩ් එක. හයිවේ බස් නතර කරන්නේ මෙතන තමයි. මේකෙන් තමයි ඉස්සරහට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. පරිවර්තන උපතට. අදට අපේ vlog එක දැන් ඉවර කරගෙන තමයි හැදුවේ අපි. තව vlog එකකින් හම්බෙමු. කට්ටියම පරිස්සමට ඉන්න. සුබ දවසක්. Peace. Bye.